අද මම කතා කරන්න යන්නේ MNTG version 3 එහෙමත් නැත්නම් new generation van truck එක ගැන. මුලින්ම අපි වාහනය ගැන කතා කරන්න කලින් TG version කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් කතා කරලාමු. ඇඩ්මින් තුමා අපිට කියන්නකෝ බලන්න මේ version 3 මොනවද කියලා. මේ ට්‍රක් එකේ නම MAN හරියට නම අපි ගොඩක් කට්ටිය කතා කරන්නේ මෑන් කියලා. අපිටත් මේකේ කතා කරන්න පහසු වෙන්න අපි මෑන් කියලා කතා කරමු. එතකොට දේශීය කතා කරගන්න අර MAN කියනකොට ටිකක් වචන පැටලෙනවනේ. ඒ හින්දා අපි මෑන් කියලා ඉස්සරහට දිගටම කතා කරගෙන යනවා. මෑන් එකේ TG version 1 එක 1999 දී තමයි කට්ටිය ලොන්ච් කරන්නේ. එතකොට ඒකට ඒ වෙන 1999 වෙනකොට ඒ කට්ටිය මේ වාහන වර්ග මොඩල් තුනක් හදලා තිබ්බා. F2000 එකයි L2000 එකයි M2000 එකයි. මේ මාදිල තුන වෙනුවට තමයි TGA කියලා ඉස්සරවම මේ TG version 1 එක ඒ කට්ටිය වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. මේකෙදි TG1 TGA එකේ මොඩල් එකේ කැබ් වර්ග පහක් තිබුණා. L, LX, XL සහ XLX ආයේ ඩබල් X කියලා කැබ් වර්ග පහක් තිබුණා. මේ වගේ ගොඩක් දුරට පාවිච්චි කරන කෙනාට තියෙන ඉඩ පහසු සහ තව පොඩි පොඩි අංග ටිකක් තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය 2007 දී TGX එකයි TGS කියන මොඩල් දෙකෙන් TG version 2 වෙළඳපොළට ඉදිරිපත් කරා. මෙතනදී TGX එක තමයි TGX TGS කියන දෙකම long haul transportation focus කරගෙන එකට ඉදිරිපත් කරා. එතනිනුත් TGX එක විශේෂයි. මොකද ඒකේ TGS එකට වැඩිය ගොඩක් කැබ් එකේ ඩ්‍රයිවර්ට ඊට පාඩු ඔප්ෂන් ඒ වගේ දේවල් ඇඩ් කරලා තමයි ඒක නිෂ්පාදනය කරේ. ඒකින්ද TGX එක ගොඩක් long haul transportation වලට කට්ටිය අතර ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ මොකද ඒකේ දුර ගමනක් යද්දි ඩ්‍රයිවර්ට ඕන ඉඩ පාසුකම් නිදා ගන්න ඇඳක් ඒ වගේ දේවල් හොඳට තිබුණ නිසා ඒක ප්‍රසිද්ධ වුණා. ලංකාවෙත් අපේ පාරවල් වල නිතරම දකින්න තියෙනවා TGX එකේ version 2 එක. TGS නම් එච්චර ගොඩක් දකින්න නෑ. ඒ වුණාට ඩ්‍රිෆ්ටර්ස් ලගේ වගේ තැන්වල කීපයක් තියෙනවා ඒ වාහන. ඊට පස්සේ ඒකේ උදාහරණයක් විදිහට කිව්වොත් අර අපි DAF එකේ XF එකයි CF එකයි විදිහට මොඩල් දෙකක් යනවනේ. XF එකේ ගොඩක් ඉඩ පහඩු තියෙනවා. අනික ඒකේ කැබ් එක පළලයි. CF එකේ ඉඩ පහඩු ටිකක් අඩුයි. ඇතුලේ එන්ජින් හම්ප් එකේම ගොඩක් උසයි. ඒ වගේම වාහනේ පළලිනුත් අඩුයි. ඒ වගේ තමයි TGX සහ TGS කියන්නේ. ඒ වගේ පර්පස් දෙකකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඒ කට්ටිය මේ දෙක හැදුවේ. ඊට පස්සේ 2020 දී මෑන් සමාගම හඳුන්වලා දෙනවා TG version 3. ඒකෙදි අලුත් කියන්නේ තිබ්බ TGX එකයි TGS එකයි ඒකේ කැබ් එක පොඩි වෙනස්කම් කරලා ඊට පස්සේ ඒකට එන්න අමතර ෆීචර්ස් ගොඩක් එක්කව කරලා තිබ්බා. ඒක එක්කව කරලා දැන් අපි අද කතා කරන්න යන්නේ මේ මෑන් TGX 3 version එකේ වාහනයක් ගැන. ලංකාවට ඇවිල්ලා තියෙන දැන් වාහන වලින් ලේටස්ට්ම වාහනේ තමයි MAN TGX 3 එක. මේ MAN TGX version 3 එකේ ට්‍රක් එක 2021 දී Truck of the Year award එක දිනාගත්තා. මොකද මේකට අලුතෙන් ඒ කට්ටිය ඇඩ් කරලා තියෙන ෆීචර්ස් මේ ගැන සලකලා බලලා මේ 2021 දී මේක Truck of the Year 2021 award එක දින්නා. අපි කතා කරමු මේකේ අලුත් මොනවද ඉස්සරහට මේ ඇවිල්ලා තියෙන අලුත් ෆීචර්ස් අනිත් ඒවාට වැඩිය ගොඩක් සේෆ්ටි පැත්ත ගැන හිතලා තියෙනවා. ඩ්‍රයිවර්ගේ කම්ෆර්ට් එක ගැන හිතලා තියෙනවා. ඩ්‍රයිවර්ට තමන්ගේ වැඩ කරගන්න පහසුව ඉඩ පහඩු ඒ ඔක්කොම මෙතනදී මේ අනිත් ඒවාට වැඩිය ඔප්ටිමයිස් කරලා හදලා තියෙනවා අලුත් version එක. අපි දැන්